2025 පේපර් එකෙත් හවුල් ව්‍යාපාර ප්‍රශ්න 5ක් තියෙනවා. එතකොට දැන් 38යි 39යි. ඒ බලමු මොකක්ද ඉල්ලන්නේ කියලා. අපි දැන් පුරුදු ක්‍රමයට හදාගෙන ගියොත් ප්‍රාග්ධන ගිණුම් සාමාන්‍යයෙන් තිරුතුන්ගෙඩ තියෙනවා. ජංගම ගිණුම් මෙන්න සමරේක මතක් වෙන්න ඉල්ලන්නේ කීර්තිනාමය ගැලපීමට පෙර කීර්තිනාම ගැලපීමක් තියෙනවා නම් හිමිකමේ වෙනසක් තියෙනවා. අමල් බිමල් ප්‍රාග්ධන ශේෂ අමල් බිමල් ගැලපීමට පෙර එන ආරම්භක ශේෂ වගේ අහන්නේ 24/4 සිරිල් දායකව මුදල එයා ගෙනාපු සල්ලි ඊළඟට ලාභ කොටස් ඉල්ලනවා එහෙනම් ජංගමත් ඕන අමල් බිමල් 5/3 ලාභ බෙදාගෙන යනවා මේ තියෙන AB 5/3 ලාභ බෙදාගෙන යනවා ඊළඟට සිරිල් නව හවුල්කරුවෙක් ලෙස වර්ෂයේ මුල එන්නේ දැන් ABS 3 දෙනෙක් ඉන්නවා කීර්තිනාමය 2400යි කීර්තිනාමය පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට බැර වෙන්න ඕන. නව හවුල්කරුවන්ට නව අනුපාතයට හර වෙන්න ඕන. එහෙනම් 2400 කීර්තිනාමය AB මෙන්න මේ දෙන්නට 5/3 ඒ කියන්නේ 5යි 3යි 8යි. 2400 8ෙන් බෙදුවොත් 300යි. නම් 300 ඒවා 5ක් 1500යි. 300 ඒවා 3ක් 900යි. කීර්තිනාමය 1500යි 900යි කියලා බැර වෙන්න ඕන. ඔන්න 2400. පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට බැර. හරිම ලේසි මේ ලකුණු අට ගන්න පුළුවන්. නව හවුල්කරුවන්ට නව අනුපාතයට හර. මෙන්න 3 2 1 කියන්නේ 6යි. A B S 3 2 1 2400 6න් බෙදනවා 400ක් එනවා 400ව 3ක් 1200යි 400ව 2ක් 800යි 400ව 1ක් ඔන්න 1200යි 800යි 400යි 1200යි 800යි 400යි නව හවුල්කරුවන්ට නව අනුපාතයට හර 2400 ඔහම අයින් වෙන්නේ කීර්තිනාමය හරි ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ 25/331 ඒ කියන්නේ අවුරුද්ද අන්තිමේ 25/331 කියන්නේ මෙහෙනම් මේ තුන් දෙනා ආවයින් පස්සේ 8700 6600 3600 ප්‍රාග්ධන ගිණුම් ශේෂ දෙන්නේ අන්තිමටම 8700 6600 3600 අවසාන ශේෂ දෙන්නේ අන්න හරි ලාභය 2820යි හරි ලාභය මෙහිමයි වෙන්නේ ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ කොටස් ඔන්න ඔය තුනේ එකතුව තමයි ලාභය කියලා එන්නේ කීයක් එනවද 2820 අපි දිගට ලිව්වට ඔය ඔක්කොම එන්නේ කීර්තිනාමය ගැලපීම් කිරීමෙන් පසු ප්‍රාග්ධන පොලිසිර 10යි අවුරුද්දට කීර්තිනාමය ගැලපීම් කිරීමෙන් පස්සේ මේ තියෙන්නේ ප්‍රාග්ධන ශේෂය මෙන්න එනම් මේකෙන් සිර 10ක් ගන්න 870ක් Aට Bට 660ක් Sට 360ක් හවුල් වේතන ගැන සඳහනක් නැහැ එහෙනම් මේ තුන එකතුව ගන්න 870 660 360 ප්‍රාග්ධන පොලි වල එකතුව කීයද 1890ක් ප්‍රාග්ධන පොලි හවුල් වේතන නැහැ එහෙනම් මේ අතර වෙනස ලාභ කොටස් 2820න් 1890ක් අයින් කරා ලාභ කොටස් කීයක් එනවද 930යි 930ක් තමයි ලාභ කොටස් කියලා එන්නේ ඒ 930
මෙන්න මේ තුන් දෙනාට යන්නේ මේ අවුරුද්දේ ABS තුන් දෙනාට 3 2 1 කියලා බෙදන්න 930 බෙදන්න 3 2 1 ඔන්න කීයක් එනවද එකක් 155යි නම් මෙයාට 155යි මෙයාට කීයද 310යි ඊළඟ කෙනාට 465යි ඔන්න ලාභ කොටස් ගියා ලාභ කොටස් ටික දුන්නා හරි දැන් ලාභ කොටස් බෙදලා ඉවරයි ඊළඟට අහන්නේ මොකක්ද ඔව් ලාභ කොටස් ටික හරි දැන් ප්‍රාග්ධන ශේෂ එහෙනම් මෙතන උඩට යන්න තියෙනවා 8700න් උඩට යන්න 8700ට 1200 එකතු කරන්න 1500 අඩු කරන්න 8400 එන්නේ 8400 6600න් උඩට යන්න 800 එකතු කරන්න 900 අඩු කරන්න 6500යි 3600න් උඩට යන්න අඩු කරපු 400 එකතු කරන්න එහෙනම් කීයද 4000යි හරි කීර්තිනාමයේ ගැළපීමට පෙර ප්‍රාග්ධන ශේෂ අමල් 8400යි සිරිල් 4000යි ගෙනාව මුදල බිමල් 6500යි ලාභ කොටස් අමල්ගේ ලාභ කොටස 465යි බිමල්ගේ ලාභ කොටස 310යි 310යි දැන් බලමු ලකුණු වෙන් කිරීම 4000ට 2යි එතකොට එක ගානේ 1යි 2යි දෙලා තියෙනවා එතෙන්ට ලකුණු 2යි දැන් මේ ප්‍රශ්න 5ක් එනවා කියන්නේ එතරම් ලකුණු 20ක් නේ ඔයා මේක ගන්නම ඕන මේ විදිහට ප්‍රැක්ටිස් කරත් පුතේ ඔයාට වෙලාව අඩු කරගෙන හවුල් ටික ගොඩ දාගත හැකි සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නෙත් ගොඩ දා ගන්න පුළුවන් ඊට පස්සේ අපි දැන් ඊළඟ මාස පුරාවට දිගට මේක කරනවා එතකොට ඒ මොඩල් පේපර් ටිකත් තරම් කරන්න දැන්ට කරපු පේපර්ස් ටිකත් එක්කම කරගන්න ඒක අවසන්